මේ ජල උද්‍යාන පිටලන් තව ඉදිරියට යනකොට ජල මල් එතකොට මේ සීගිරිය මෙතන මේ අස්සෙන් සීගිරිය පේනවා මේ සීගිරියේ ජල උද්‍යාන ඒ වගේම පර්වත උද්‍යාන එයාගේම සිඛර උද්‍යාන මේ උද්‍යාන වලින් යුක්තව තමයි මේ සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ ජල උද්‍යානයේ මේ කොටස තාම කැණින් කරලා නැහැ. මේ කොටස වගේම අලංකාර ජල තටාකයක් තමයි තියෙන්නේ. එතකොට මේ සීගිරිය දෙපැත්තම එක විදිහට අලංකාර නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් තවම මේවා කැණීම් කරලා නැහැ. දැන් මේ පැත්තේ කොටසක් කැණීම් කරාට ඉතිරි මේ කලින් එහා පැත්තේ තව දොරටු තුනක් තියෙනවා. දොරටු තුනොත් තව එහෙම ප්‍රදේශයක් ඉතිරි. ස්ථානයේ ජලමල් උද්‍යානය මාර්ගයේ දෙපස තාමත් අලංකාර ජලමල් වලින් යුක්තයි. සක්‍රිය වෙලේ ජලය මට්ටම අනුව මේ ජලමල් බොහොම අලංකාරව සක්‍රියව තියෙනවා. ජලෝද්‍යානයේ තියෙන විශේෂ ස්ථාන අටපට්ටම් පොකුණ. මේකේ අටපට්ටම් දිගුවට එකවට අටක් දකින්නේ නැහැ. ජල උද්‍යානයේ මෙතන එල් හැඩේ පොකුණක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේට විරුද්ධ පස අටපට්ටම් පොකුණක් තියෙනවා. මේ පැත්තේ එල් හැඩේ පොකුණක් තියෙනවා. එතකොට මේ ජල උද්‍යානයේ මේ ස්ථානයේ විතරක් දෙපැත්තම සමාන ලෙස ඒ පොකුණු දෙක ගොඩනගලා නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ.